සමහර අය මගෙන් අහනවා ඔයා ගෙදර නිසා ඔයාට වෙලාව තියෙනව නේද කියලා. වෙලාව තියෙනව නෙමෙයි. මං වෙලාව කළමනාකරණය කරගන්නවා. නැත්තං පීඩනයක් එන්නේ මටමයි. දවසේ මට කරන්න පුළුවන් වැඩ කොටසට එහා දෙයක් මම කරන්නේ නෑ. මගේ දරුවෝ ගෙදර ආවහමයි මට වැඩ වැඩි. ඒ නිසා මං එයාලා එන්න කලින් පොඩි විවේකයක් ගන්නවා. එතකොට එයාලා එද්දී මට රිලැක්ස් එකේ එයාලගේ වැඩ ටික බලලා කරන්න පුළුවන්. මගේ ජීවන රටාව මම මට ගැළපෙන විදියට හදන් තියෙන්නේ. එතකොටයි මට සතුටෙන් ඉන්න පුළුවන්. තව කෙනෙක් කරන දේ දිහා බලලා මාව සංසන්දනය කරන්න ගියොත් මට මාව නැති වෙලා මගේ මානසික නිදහසත් මට නැති වෙනවා. මට පුළුවන් ප්‍රමාණය මං කරනවා. ඒ නිසා මගේ දවස් සතුටින් ගෙවෙනවා. රෑට නින්දට යද්දී දවස ගෙවුන විදිය මතක් කරාම සතුටක් දැනෙනවා. ඒ සතුටට ස්තුතිවන්ත වෙලයි මං නිදිය ගන්නෙත්. ඉස්සෙල්ලම ඔයාට වෙලාව තියෙනවා අපිට වෙලාව නෑනේ කියලා හිතන විදිය වෙනස් කරන්න. මට වඩා වැඩ කොටසක් ඔයාලගේ ජීවන රටාවේදී ඔයාලා අනිවාර්යෙන් කරනවා ඇති. ඒ ගැන මුලින් සතුටු වෙන්න. මොකද ඒ ඔයාගේ තෝරා ගැනීම. මේක මගේ තෝරා ගැනීම හින්දා. මම මගේ ජීවන රටාව නිදහස්ව සාමකාමීව නිර්මාණය කරගන්න හුරු වෙන්න කලින් ඔහොම සිතිවිලි මටත් ආවා. ඒ නිසයි මේ වචන ටික ආදරයෙන් ඔයාලට කීවේ. ඔයාලගේ ජීවිතය ගැන සතුටු වෙන එකයි වටිනම දේ. අපිට මේ ලැබුණ ජීවිතය ඇතුලේ අපි විසින් නිර්මාණය කරගන්න ජීවිතේ අපි තෝරාගත්තු ජීවිතේ. ඒ ජීවන රටාවන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ජීවන රටාව කොච්චර සරලයි සැහැල්ලුයිද කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. එක එක්කෙනාට දැනෙන විදිය අනුවයි ඒක වෙනස් වෙන්නේ. ඒ මොන දේ වුණත් ඔයා ගෙවන ජීවිතය ඇතුලේ ඔයා සැහැල්ලුවෙන් සතුටින් සැනසීමෙන් ඉන්නවා නම් වැදගත් වෙන්නේ එච්චරයි. මම ගෙවන ජීවිතය ඇතුලේ මම ගොඩක් සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නේ. ඒ නිසයි මට මේ දේවල් පෙන්නලා මේ දේවල් කියලා ඔයාලා එක්ක බෙදා ගන්නත් පුළුවන් වෙන්නේ. මොකද මන් දන්නවා මම කියන වචනකින් හොඳක් මිසක් නරකක් කාටවත් වෙන්නේ නෑ කියලා. මගේ ගෙදර වැඩ කටයුතු තරමටම මේ වීඩියෝ කරන දේවල් පවා මම කරන්නේ ගොඩාක් සතුටින්. ඒවා මාව තෘප්තිමත්ව තියෙන දේවල්. මං කෑම උයද්දී ඒක වීඩියෝ කරලා මගේ කෑම පිටුවේ දාන එක, මම ගෙදර දොරේ වැඩ කරන විදිය වීඩියෝ කරලා මගේ සිතිවිලි බෙදා ගන්න ගමන් මේ හෂී පිටුවේ දාන එක මගේ මානසික සැනසීම හොඳින් පවත්වාගෙන යන්නත් නොදැනුවත්ව ලොකු උදව්වක් වෙනවා. මොකද මං හැම වෙලේම විශ්වාස කරනවා මගෙන් නරකක් එළියට යන්නේ නැහැ. හොඳක් විතරයි මේ සමාජය ඇතුලේ වැපිරෙන්නේ. ඉතින් ඒ නිසා මට ලැබෙන්නෙත් අනිත් පැත්තට හොඳක්මයි. මට ආදරය ලැබෙනවා, පැසසුම් ලැබෙනවා. ඒ දේවල් නිසා තව මේ දේවල් ආදරෙන් සතුටෙන් කරන්න මට ලොකු මොටිවේෂන් එකක් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන්නෙත් ඔයාලගේ ආදරෙයි පැසසුමයි හින්දාමයි. ඒ ලොකුම ස්තුතිය ලැබෙන්නේ මාව අහගෙන බලාගෙන ඉන්න ඔයාලටමයි. මගේ සිතිවිලි ආකල්පයන් බෙදාගන්න මම මේ වීඩියෝ එක අරන් ආවෙත් සතිය දවසක මම වැඩ කටයුතු කරද්දී මමම වීඩියෝ ගත කරපු රූප පෙළක් එකතු කරලා හදාගත්තු පුංචි වීඩියෝවක්. මටම මේක බලද්දී සතුටක් දැනෙනවා. මන් දන්නවා ඔයාලට මාව අහද්දී බලද්දීත් ඒ සතුටම දැනෙනවා කියලා. ඉතින් අපිට ලැබිලා තියෙන ජීවිතය ඇතුලේ අපි විසින් නිර්මාණය කරගන්න ජීවිතය ගැන සතුටු වෙමු. ඒ ජීවිතය ඇතුලෙන් හොඳ දේවල් ඉස්සරහට අරන් යන්න උත්සාහ කරමු. ඉතින් අදත් මම ඔයාලගෙන් ඉල්ලන්නේ අවශ්‍ය දේ විතරක් අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න. ගොඩාක් ස්තුතියි මාව බලන් හිටියටයි අහන් හිටියටයි මට දෙන ආදරේටයි. තව වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. ඔයාලට දැනෙන අදහසුත් ලියාගෙන යන්න.